බයි කියලා. හලෝ යාළුවනේ, අදත් අපි චැලෙන්ජ් එකක් කරන්න යන්නේ. අද අපි දෙන්නටම එක සමාන බත් දෙකක් තියෙනවා. ගෙදර හදාගත්ත බබඩන් ඉරි කියන ඕනේ කෑම දෙකක් තියෙනවා. අපි අද කෑම දෙක කන්න යන තරගෙට වැරදුනක් කෙනාට තක්කාලි දෙයක් තියෙනවා. මට පෙරදෙන්න වෙන සීන් එකක් තියෙනවා අද. කොහොමද බොරුවට හැමදාම හිමු කියන මාව පරත්තනවා නේද? පටන් නෑ නෑ පුළුවන් නම් මම කන්නේ. සමාධිය නේද? කයි නෑ අනේ එහෙම දැන් අපේ හදාන්නේ බෑ ඉතින් මට පරදින්න වෙනව නැත්තම් 1 2 3 අනන්න ඕනම නැද්ද? අනන්න නැතුව කියවතු අදිනවා. මට කොන්න බැරි වෙලා සීන් එකක් තියෙනවා මේ මොකද ඉස්සොත් එක්ක කටුන ඉස්සන්නේ පටු ඉස්සොන දුකන්න බෑ. පටු නෑ කන්න පුළුවන් මට. කන්න පුළුවන් වෙලා යනවා කන්න. මදුරු අද නම් ඔය දිනයි වගේ සංග කට්ටක් කරනවත් කියලා බය. එහෙම කටු නෑ නෑ. තියෙනවා ලොකු කටු. කටු නෙමෙයි පොතු. ඒක විතර ගන්න පුළුවන්. මෙලෙක් මෙයාට තනි කටට ගිලීමේ හැකියාවක් තියෙනවනේ. අනන්නේ නැතුව කනවා. ඒ වුණාට අදවන පෙරදෙන්න වෙනවා කියලා මං දිනයි වගේ. යන්න පානේ හිත හදාගන්න හිටියද නෑ. මම හිමීට උපරිම හිමීට කාලා හිතාමතා නෙමේ අට කන්න බැරි කටේ තුවාලයක් වෙලා. ඉන්න කියන එක අවුල් ඒ වගේ. කටේ තුවාල වෙලා ගිහින් කන්න ඉඳලා යන්න තමයි නැත්තේ. මේ මාසරණ හැමින් ප්‍රයෝජන ගන්න එපා. එහෙම හොඳ නැහැ. ඔයාලට බැරි බබා පපඩ මේ අර බිත්තරේ කෑ වගේ කටේ බලන්න. කාටුන් වගේ ඉන්නේ. අර ගාෆිල් එකේ පීසා එක කන්නේ. මම කන්නේ නැහැ. අද උනට අපිට එබලි කුස වැඩි වගේ. උසඩුනාම ලේසියි. ඒ මෙහෙම මෙතෙන් ගාවුවන් ටක් ගාලා බහිනම් බිමෙන්. ඔය අවුස නෑ මන් තරම් ඒකයි මේ. හරි පුඩු දෙකක් දෙනවා තියෙනවා හරි. මම පුඩුවේ මාරු කරමු. දැන් යන කනවා. ඔයා මේ වන්නේ මෙහෙම පල්ලට වෙලානේ. කන්න අමාරුයි. එන්න මේ එන්නෝ මාරු කරමු.
පොච්චි කවුන ඒවන් අසරන වෙලා ඉන්නලා මිරිස් කවන්ට දුවනේද ඒක තමයි බොහොම මාරුවෙන් දක්කාලි ගෙඩියකට ෂේප් කරගත්තේ තක්කාලි ගෙඩිය ඉතින් මොකක්ද මෙයා ඒකයි ඉතින් මිරිස් කවන්නේ වානකන් බත්තක වගේ එක පාට උඩ්ඩටි කාඩු වුණානේ එවන කොමද කරන්නේ ගොඩක් මට ගන්නත් බෑ සොයි පපටන කන්නද අමාරු ගොඩ මේක මම ඇක්ටිව් නැතිහින්ද තරගයක් වගේ නෙමේ නේද යාළුවනේ මම ඇක්ටිවිටි නම් මේ වෙද්දි ඉවරයි බත් චුට්ටක් ගන්න තිබ්බේ කනවා නියම් කාන්තාරයක් කනවා ඉවරයක් ඇත්තේ උනේ ගන්නකොට පිසන්න මට ඉස්සෝම ඉතුරු කරන්න සින්නක් තියෙන අදින්ලා ගිල්ම එන්න නෑ තාම දිනුම දෙන්න වෙනවා මොකද මේ වගේ ගුලක් යන්න කියන්න මට අය දස්තුනක් විතර ආය විතවන්නවා තවන් දුන්නේ අපි දැන්ගුණත් මට දිනන්නම් පුදාවේ හොඳට ජයන් දෙන්න ඉස්සෝ උෂ්ණයනේ උෂ්ණ කාලේ ඉස්ටොත් කාලවත්තර බොන්න හොඳට බොනෙක් කෙනා කියන්නේ මම කියන්නේ නැද අද ඉතින් මන් දෙනවා දිනවනේ යාළුවනේ ඔයාලා මොනවද අපි ගේන්න ඕනේ චැලෙන්ජ් කියලා පොඩ්ඩක් දාන්න යටින් කමෙන්ට් එකේ ඔරේ බලන්න 100ක් විතර බලනවා 100ක් විතර බලනවා ඔව් 100 වැඩි බලනවා 100 වැඩි බලනවා යාලා
සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. කමන්නේ පස්සේ හරි කරන්න නේ. සබ්ස්ක්‍රයිබ් කරපු අයට thank you, කමෙන්ට් දාන අයට thank you නේද? ඔව් විශේෂයෙන් කියන්න. ඇත්තටම මෙයාලා කමෙන්ට් එකක් ලොකු අපිට ගොඩක් වටිනවා නේද? අපි නම් කියමු. ඔව් නෑ නම් වෙලාවක් කියන්නේ. මට ගන්න එයා දිගටම කරන් යන්න කියලා තිබ්බනේ දෙක්කනේ. එයාගේ මතකයි මට මොකද්ද ඌබ එන්න කපියා. ඕනම තියෙන ඌබ ඔබ ලක්ෂණ වෙන කෙනෙක්. එන ඔබ ලක්ෂණ වෙන කෙනෙක්. ඌබ ලක්ෂණ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. thank you. subscribe කරලා දිනවා 8 දෙනෙක් මේ වෙද්දි. thank you. වීඩියෝ එක බලලා තියෙනවා වීඩියෝ ඔක්කොම වගේ බලලා තියෙනවා 50 මුල වගේ තියෙනවා එකක් නැහැ. I found it. එයාලට thank you. මේ වීඩියෝ එක බලන ඔයාටත් thank you. අලුත් එක්කෙනෙක් නන්නේ. අපි කියන challenge එයාලට බෝරින් වගේ නම් ඔයාලා කැමති දෙයක් කියන්න නේද? ඔව්. අද මොනවද කන්න ඕනේ කියලා කියන්න. මෙයාට සම්බෝලයි බතු සන්නාසවත් වෙනවා කියලා එකක් කරන්න ළඟදීම. බෑ බෑ එක් කරන්න. සම්බෝල මන් දිනවා. බෑ. ඇයි වට්ටක් හිතුනවා. බෑ එහෙම බෑ වට්ටක් කරේ එහෙම දාලා නෑ. challenge නම් challenge. රම්පෙත් ගන්න ඕනේ. අනේ එහෙම නම් බෑ බෑ. අනවත් රම්පේ කන්න ඉස්සොත් කන්න. සෝනෝ එක ඉස්සෙක් කරන්න මට කියලා. කන්න බෑ. රම්පේ කන්න නෑ මම මෙච්චර කන්න. පරමින් නම් කනවා. මොනවාද කරන්නේ? පරපිංචනේ අවුරුදු ගානක් පැලයක් හදලා. මේ වට්ටක් මේ ඔක්කොඩි කන්න. මම ගියාම බැරි වෙන්නේ. බලන්න අර බෑ හැම. දැක්කද? මොකද? මේ වට්ටක් කාලා දිනනවා. අනේ එහෙම බෑ. අනේ නෑ. වට්ටක් කාලා තිබ්බේ. මේ ගෙවල මයික් එක ඇලගන්නේ. බොල් මම දැක්කේ නෑ හරියට. අනේ බබා එහෙම නෑ. නෑ මයික් එකයි දෙන්නේ සප්පායි. මේ වට්ටක් මම වීඩියෝ එක යවලා බලන්න මයික් එකයි දැන්නේ මේ සප්පේ මේක ගත්තා. බෝරුද ඔය. අර වීඩියෝ මේ වෙනකොට බලන්නකෝ. ආ ඉල්ලන්නේ ගෙවල පස්සේ දෙන්නම. මේක ඔක්කන්. මේ වට්ටක එකයි දෙන්න. නැත්තම් මෙයා වීඩියෝ එක බලලා පස්සේ මම වට්ටක හැල්ලුවොත් එහෙම. දැන් හෙට. හැබැයි මේ ටික ඔයාගේ ටික වෙන්න මට හිතෙන්නේ. අනේ මේ අයියේ. හරි. හරිද? ඇත්තමයි නෑ. මම වීඩියෝ බලන්න කර. වට්ටක තිබ්බා මතක නැහැ මම. වීඩියෝ එක එඩිට් කරනකොට බලන්න. එතකොට ඉතින් මොනව කරන්නද ආයේ මේ ආයි කාලය අවස්ථට යන්නද? ඔට්ටක හොදට එමු විදිහේ ලයින් මොකද කරන්නේ? දිනවා. ඇයි මේ කලබින්ද? අනේ එහෙම බෑ අප්පා. ඔයා දිනන දවසට මම ඔහොම කියන්නේ නෑ. මේ කුරුඳු කන්නකොල මිරිස් අනේ මහරි නරකයි අප්පා මේ. ඔයා දිනන දවසට මම එහෙම හොයනවද? ඉතින් මං ඉතුරු කරනවද එහෙම? ඔව් මේව ඉතුරු කරන්නේ. මං කන විදිහට රම්පේ කෑවෝ. කමන්නේ කුකාට වාරේ නම් සිත්තයට දෙවාරයයි. සිත්තයට තමයි දැන් දෙවාරයක් ආවේ තව එක වාරයක් එන්න තියෙනවා. අනේ වා සිත්ත? ඔව් වැයි හැමදාම හොයන්නේ දැනන්නේ. එක දවසක් දුපොළු දිනුවා. කන්න තක්කාලි දී ගන්න දෙනවා. ඉන්න තව දවස් දෙකක් තුනක් ඉවසන්නම්. පදාත් දෙකක් තුනක් ඉවසන්න. ඊට පස්සේ non stop මොකද ගන්න. එයා දිනනවා. non-stop නෙමෙයි. non-stop නෙමෙයි. ඕක ඔයයි නංගී කියවත් මන් දෙන්නවා. ඔට්ටද ආ දැන් කියන්නේ ලොකු නංගියව දැන් බැරි.
තරුකයක් පුළුවන්. අපි ඉන්නේ සද්දෙට එක්කෙනෙක් ගහලා. අලුත් සමාජිකයා. ගුරුවරුමයි ගමන. ගුරුවරු ඔයෝ කනකම් බලන් ඉන්න තැනකට ඉතින් එහෙනම් මමත් වෙනදා ඉන්නේ. මට නින්දත් ඒ වගේ මම කාලි කරනකොට නිකන් දෙකේ මොදල මම වෙන්දින් තියන්න හතත් ඕල අන්න බෑ වගේ මම. ඒක ලිපිද හැමදාම ගන්න නෑනේ කන්නවක. ලිපිට වැඩි අද. බෑ මට දැන් මේ ඔක්කොම කන්න කියලා නම් බේ පාර රාම් කන්නේ රාම් බේ නුයි එන්නෝ දෙයට කාර්යයක් කී දෙවාරයක් කී ඊටවට ගන්නවද මම හොඳට. මට විවාහයක් කාවට පස්සේ වැඩේ මේ අතර කන්නවද? දැන් ඉන්දියන් කන්නේ so here on my case. ලෙඩානේ වට්ටක්ක තරග ඇතිබන මන්දින්නවා. ඒ වට එක්කවල පිටික තියෙන නේද සාමාන්‍ය මෙලෙක් දෙයක් තිබෙනවා දෙන්නවා මම. මාස් මනස්කට ගියනවා ඔබ මේ බ්ලේඩ් තල කනවා වගේ. ඉස්ස කනවා බ්ලේඩ් තල කනවා වගේ. මොකද තව ටිකක් මොකක් කරුණාම පපඩම් මන්නයක් කනවා වගේ පපඩම් කනවා කියන්නේ. හරි හරියේ මම දිනවා. දිනුවා කාලේ ගන්න බෑ වේ. ඒක කලියද කන්නවා මගේ චැලෙන්ජ් එකේදී මම කන්නේ චූටි ගෙඩියක් තියෙනවා. අර ඉන්නුල්ලදී මම අල්ලලා ගත්තා තක්කලි ගෙඩිය. අනේ තක්කාලි ගෙඩියක් දුන්නාද? ඔයාගේ මොනවා හරි ගෑනුණා සෝරි ඈ. තක්කලි ගෙඩිය බලන්න දැන් ලස්සන අර ප්ලේට් එකක් වල දිලිස් දෙලින් හිටපු මාව දැම්ම නේද ඉඳුව පොඩට කිය. ඔව්. ගන්න දිව්‍ය ලෝකෙනේ යන්නේ. තක්කාලි ගෙඩියක් කන්නේ යාට දෙන්නේ. තක්කාලි වලට දන්වන් දන්නේ නැහැ. තක්කාලි උෂ්ණයි උනට දැන් ඔබ සීතල නැති තක්කාලි ගෙඩිය ජීවිතේ. උනිකේ චෙප්පෙන්න බලලා එකක්. දෙකක්. බයි. අද තමයි. අවුල නැහැ. ඌරා වගේනේ අවුල නැහැ. අවුල නැහැ. ඉංග්‍රීසි කරුනේ කවුද බීව දැන් වැඩිලා ඉන්නවා. ඒ කාපු බීපුනේ බීපු තැන්වල වැඩිලා ඉන්නවා. බීව දැන් නේද කියන්නේ? කාපු තැන්වල වැඩිලා හිටිය කියලා මොකද වෙන්නේ? බීප් තැන්වල වැඩිලා. එන අපි ගිහිල්ලා නම් බයි. ඔක්කොටි කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙමද කියලා කිව්වනේ. කිව්වන් කලින් සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න. ඔයාලට ඕන විදිහේ ගෑමක ඕන චැලෙන්ජ් එකක් ඉල්ලන්න අපි ගේනවා. ඔයාලා
වලාකුළු චැලෙන්ජ් එකක් ඉල්ල වලාකුළක් කරගෙන අපි කනවා. මෙයා කයි මට නම් දෙයියෝ කරන්න සබස්ක්‍රයිබ් කරන්න මේ අපේ වීඩියෝ බලන්න කැමති අය ඉන්නවා. නෑ ඔක්කොම බලන්න බලෙන් හරි බලන්න. නෑ බලෙන් කට්ටිය නෑ හදින්න බයි. ඕනේ වීඩියෝ එලානේ. අයියා